කොච්චර එබුවත් ස්ක්‍රීන් එක ටච් වෙන්නේ නැහැ. ඒගොල්ලොම කියලා තියෙනවා අවුරුදු 7ක් අප්ඩේට් දෙනවා කියලා. දැන් ඉතින් මාස 4ෙන් කෙලවුණා. දම් පාටට යාළුවනේ එක පාටම ග්ලිච් වෙනවා. Hi guys, ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද ආයිමත් අපි ගත්ත අපි කරපු මුල්ම වීඩියෝ එක උනේ අපි ගත්ත ෆෝන් දෙකේ වීඩියෝ එක. අපිට ඉතින් ආයිත් පොඩ්ඩක් ඒ ෆෝන් දෙකෙන් එකක් ගැන පොඩි විස්තරයක් කියන්න තමයි අද අපි ආවේ. ඔව් ඉතින් යාළුවනේ විස්තරය කිව්වොත් එහෙම මේකයි උනේ. ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් Android 17 අප්ඩේට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මම 17 අප්ඩේට් එක දැන් පික්සල් මගේ ෆෝන් එකට මෙයාගේ ෆෝන් එකට මේ අප්ඩේට් එක දැම්මට පස්සේ යාළුවනේ ෆෝන් එක තනිකර මේ ස්ක්‍රීන් එක ග්ලිච් වෙනවා. දැන් කොහොම හරි සාමාන්‍යයෙන් අපිට විනාඩි 2කට වගේ ෆෝන් එක ග්ලිච් වෙනවා නේද ස්ක්‍රීන් එක. ඉතින් මාර කේස් එකක් උනේ මේ ෆෝන් එක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර යූස් කරන්න අමාරුයි ග්ලිච් වෙන නිසා. ඉතින් ඒගොල්ලෝ දැන් කියලා තියෙන්නේ මේ පික්සල් යූසර්ස්ලාට අවුරුදු 7ක් දක්වා අප්ඩේට් කරන්න පුළුවන් කියලා මේ ෆෝන් එක. ඉතින් මං හිතන්නේ මේ ෆෝන් එක Pixel 9 Pro XL එක ආවේ 2024 අග වගේනේ. ඒක 24 ගත්තට පස්සේ යාළුවනේ 24 25 26 27 28 29 30 2031 වෙනකන් වගේම අප්ඩේට් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දිනනවා. ඉතින් දැන් කොහොම හරි දැන් අප්ඩේට් කරාට පස්සේ ෆෝන් එක දැන් තනිකර කෙල වෙලා ගියා. ඩිස්ප්ලේ එක තනිකර ග්ලිච් වෙනවා. මම දැන් මොකෝනේ දැන් පෙන්නන්නම් ඒ වෙන සිද්ධිය. ඇත්තටම හරිම කනගාටු යාළුවනේ. මොකද අපි දැන් ෆෝන් එකත් අරගෙන මාස 4ක් වගේ ඉන්නේ. ඉතින් හිතන්නේ නැද්ද? අපි හිතා ගන්න බෑ මේ මාස 4න් කොහොමද මෙහෙම ඒ කියන්නේ අප්ඩේට් කරන්න කලින් කිසිම අවුලක් වුණේ නැහැ. අප්ඩේට් කරන්න කලින් හොඳටම ෆෝන් එක තිබුණා. ඔයගොල්ලෝ කලින් දැකින් නැති වීඩියෝ එක කරේ මම මේ අපි ඒ ෆෝන් එකෙන්නේ. ඉතින් දැන් කොහොම හරි මේ හිතා ගන්න බැරි වෙලා තියෙනවා වෙච්ච වැඩේ. ඉතින් අපිට විතරක් නෙමෙයි මේ වැඩ වෙලා තින්නේ. තවත් ගොඩක් කට්ටියට වෙලා තිනවා. මම දැන් හෙව්වා එක. මට තව කොල්ලෙක් හම්බුණා. ඒගොල්ලට මේ 17 අප්ඩේට් එකෙන් පස්සේ එයාගේ දැන් අපේ ග්ලිච් වෙනවා විතරයි. එයාගේ තනිකර ග්‍රීන් ලයින් එකක් කරලා දෙන ස්ක්‍රීන් එකේ. මේ ඉතින් හිතන්නකො මොකද්ද මේ වැඩේ කියලා මේ පික්සල් ෆෝන් වලට මේ කරන අසාධාරණ වැඩේ. ඉතින් මම නම් ජීවිතේකටවත් හිතුනේ යාළුවනේ මෙහෙම වෙයි කියලා. අපි එනම් මේ බලන්න යමු නේද මේ ග්ලිච් වෙන සීන් එක මේ පික්සල් එකේ. මේ තියෙන්නේ මේ Pixel 9 Pro XL එක. මම දැන් පෙන්නන්නම් මේකට වෙලා තියෙන දේ. ඉතින් මම මේ විදිහට මේ ෆෝන් එක ඔන් කර ගන්නවා. ඔන්න බලන්න දැන් ස්ක්‍රීන් එක ටච් වෙන්නේ නැහැ. හරිද? ඔන්න බලන්න ඒ එකක් හරිද? ඊට පස්සේ තමයි ග්ලිච් එක වෙන්නේ. දැන් මේ කොච්චර එබුවත් ස්ක්‍රීන් එක ටච් වෙන්නේ නැහැ. දැක්කද? මේ මොකක්වත්ම ටච් වෙන්නේ නැහැ. බලන්න ඉතින් වැඩි. මේ ඔන්න බලන්න ඊට පස්සේ දැන් ආපහු පාරක් ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරාම තමයි පොඩ්ඩක් හරි ටච් වෙන්නේ. දැක්කද? මේ ඒස මැසේජ් වලටත් ගිහිල්ලා මම මැසේජ් එක එබුවෙත් නැහැ. ඔය දැක්ක නේද වැඩි? මාර කේස් එක යාළුවනේ. ඇත්තටම හිතා ගන්න බෑ මේ වෙච්ච වැඩි. දැන් නම් ටච් වෙන්නෙම නෑ යාළුවනේ. මේ දැන් මේ පොඩ්ඩකට කලින් ටච් වුණා. දැන් ටච් වෙන්නෙම නෑ. අන්න දැක්කද යාළුවනේ ග්ලිච් වුණා. දම් පාටට යාළුවනේ එක පාටම ග්ලිච් වෙනවා. මේ එක පාටම ග්ලිච් වෙලා යනවා. මේ උන්න ආපහු පාරක් ටච් වෙන්නේ නැතුව ගියා. ඉතින් බලන්න මේ අප්ඩේට් එකෙන් පස්සේ තමයි යාළුවනේ ඔක්කොම උනේ. මේ හිතා ගන්න බෑ වෙච්ච වැඩේ නම් මේ ඉතින් එයා නම් කිව්වා දැන් මම ෂොප් එකෙන් ඇව්වට පස්සේ ඩිස්ප්ලේ එක අනිවාර්යෙන් මාරු කරගන්න වෙනවා කිව්වා. මාරු කරගත්තට පස්සේ නම් මේ කිසිම කේස් එකක් වෙන්නේ නැහැ කියලා නම් එයා කිව්වා. අන්න ටිකකින් යාළුවනේ පොඩ්ඩක් හරියනවා. ඊට පස්සේ ආපහු ටච් වෙන්නේ නැහැ. මම නම් කියන්නේ ඇත්තටම මේ පික්සල් ලගේ මේක මාර මේ ඉෂුව එකක්. මොකද මේක හදන්න ඕන නැත්තම් එහෙම මේ දැන් අලුතෙන් ඕගොල්ලෝ හිතන්නකො ෆෝන් එකක් ගත්තට පස්සේ මෙහෙම වුණාම මොකද කරන්න කියලා. මේ මාර අනාතයිනේ යාළුවනේ මෙහෙම වුණාම. මේ දැක්ක ටච් වෙන්නේ නැහැ. දැන් මේ පාර පොඩ්ඩක්වත් ටච් වෙන්නේ නැහැ. ග්ලිච් වෙනවත් එක්ක මේ දැන් මම හිතන්නේ ග්ලිච් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. එකපාරයි ආවේ මේ මොකද්ද ටච් වෙන්නේ නැති එක තමයි දැන් තියෙන්නේ එකපාරටම. ඔයගොල්ලෝ කියනවා මේ අප්ඩේට් එකෙන් පස්සේ තමයි මේ සේරම උනේ හොඳේ.
නැත්තම් මේක වැටුනේවත් මේ ගැන කොහෙවත් වැට්ටුවවත් මුකුක්කත්ම කේසයක් උන්නේ අප්ඩේට් කරට පස්සෙම තමයි කේස් එක වුණේ මේ දැන්නම් පොඩ්ඩක් ටච් වෙනවා ආපහු ටිකකින් ඉතින් මේ සුපුරුදු විදිහට අර වැඩේම ඔන්න ආපහු වර ටච් වෙන්නේ දැන් ඔයාලා දැක්කා ඇත්තටම ඩිස්ප්ලේ එකට වෙලා තියෙන ලොකු ඩැමේජ් එකක් මන්ද අපි දන්නේ නැහැ මොන හේතුවක් නිසාද මේ ඩිස්ප්ලේ එකට මෙහෙම ඩැමේජ් එකක් උනේ කියලා. හැබැයි ගොඩක් දෙනෙක්ට ඔය කියපු අප්ඩේට් එකෙන් පස්සේ ওই විදිහට ඩැමේජ් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේක අප්ඩේට් එකෙන් එන්නේ නැත්තේ කියලා සහ බ්‍රෑන්ඩ් නිව් ගත්ත නිසා අපි හිතනවා ඒක අප්ඩේට් එකෙන් වෙන්නේ. අපි දන්නේ නැහැ 50-50 තියෙන සමහර විට අප්ඩේට් එකෙන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔකර ෆෝන් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න යනවනේ දැන් ඔයගොල්ලෝ හිතයි මේ වොරන්ටි නැද්ද මේක මේව කරගන්න කියලා. ඉතින් වැඩේ කියන්නේ දැන් ඔයගොල්ලන්ට අපි කලින් වීඩියෝ එකේ කිව්වා මේක අපේ මේ යාළුවෙක්ගේ හරහා මේ රටින් තමයි ගෙනාවේ ෆෝන් එක තමයි යවන්නේ. මේ කැනඩා වලින් තමයි ගෙනාවේ. ඉතින් ආපහු පාරක් රටට යවලෙනකොට උත්තර කාලයක් යයිද දන්නේ නැහැ. ඔව් ඊට පස්සේ කියන්න බෑනේ හදිසියෙත් මාරු කරන්න බෑ කියලා කිව්වොත් එහෙම මල ගෙලියක් එන්නේ. ඒක නිසා ඊට වඩා හොඳයි මේ ඩිස්ප්ලේ එකක් දාගන්න එක. අපි ඇහුවා ඩිස්ප්ලේ එකක් දාන්න. එතනදි කිව්වේ ඩිස්ප්ලේ එකක් දාලා ආයි ඔයාලා අප්ඩේට් නොදුන්නොත් තව හුඟ කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා එයාලා කිව්වා. ඔව් කියන්නේ ලංකාව ෂොප් එකකින් මම ඇහුවා යාළුවනේ මේව මේ හැමතැනම නැහැනේ ඩිස්ප්ලේ දාලා. ඒගොල්ලෝ කිව්වා ඩිස්ප්ලේ එක දැම්මට පස්සේ දැන් මේ අප්ඩේට් එකෙන්මනේ මේ කේස් එක වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ඩිස්ප්ලේ එකක් දැම්මුත් එහෙම ආපහු අප්ඩේට් නොකර ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිව්වා මේ කියලා තමයි කිව්වේ. ඔව් ෆෝන් එකට. අර ඇත්තටම නේ වේදනාවක් තියෙන්නේ මම ආසම් ෆෝන් එක. ඔව් අරගෙන ඔන්න අවුරුද්දක් හරි පාවිච්චි කරා නම් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. සහ මම තව ෆෝන් එකක් හතරෙන් මගේ ළඟ තියාගෙන තමයි අත්‍යවශ්‍යම වැඩවලට විතරයි මේක ගන්න. මොකද මේකට මොකක්ද ප්‍රශ්නයක් වුණොත් හදාගන්න තැනුත් අඩුයි ලංකාවේ. ඔන්න ඒක ප්‍රශ්නේ. අර පොඩක් දන්නවනේ පික්සල් ෆෝන් වල තාම. මම අනික මේ යාට ගියව ගන්නකොට මේ මම නම් කිව්වේ සාමාන්‍යයෙන් දැන් මම අරගෙන තියෙන යාළුවනේ Vivo X200 Ultra එකනේ. මමත් කිව්වේ ඉතින් සාමාන්‍යයෙන් Vivo X300 Pro එකක් වගේ මේ යන්න පුළුවන් නම් හොඳයි කියලා. මෙයාගේ ආසාව මත තමයි මේ Google Pixel එක අන්තිමේදී අපි ගත්තේ. ඒවත් ඉතින් කමක් නැහැ. ඉතින් මොනා කරන්නද නේ වෙන දේවල් ඉතින් මේවා. iPhone 17 එකක් ගන්නත් පුළුවන්කම තියෙද්දි තමයි මම මගේ ආසාවට මගේ කැමැත්තට මම තනි තීරණයකට ගිහිල්ලා මට මේක ඕනෙමයි කියලා මම අරගත්තේ. ඔව් මොනා කරන්නද දැන් ඉතින් කැඩේ කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ යාළුවනේ ඕගොල්ලෝ අනිවාර්යෙන් පික්සල් එකක් ගන්න ඉන්නවා නම් විශේෂයෙන්ම අප්ඩේට් නම් කරන්න එපා. සොෆ්ට්වෙයාර් අප්ඩේට් දුන්නොත් නම් ඉවරම තමයි ෆෝන් එක අනිවාර්යෙන් මොනවද දැන් ඉතින් ඔයගොල්ලෝ හිතන්න මේ 9 Pro XL එක මේ තව ගොඩක් 6 එක තියෙනවා 7 එක තියෙනවා 8 එක තියෙනවා. ඉතින් මේක 9 එක මේ ඉතින් හිතා ගන්න බෑ මේ මාර වැඩක් ඒගොල්ලෝම කියලා තියෙනවා අවුරුදු 7ක් අප්ඩේට් දෙනවා කියලා. දැන් ඉතින් මාස 4ෙන් කෙලවුණා. අනිත් එක නේද මේ මොකද්ද? ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ පික්සල් ෆෝන් ගන්නවා නම් පොඩක් කල්පනාවෙන් ගන්න මේ අප්ඩේට් එකම නෙවෙයි. සාමාන්‍යයෙන් කැඩුනොත් හදාගන්න ලොකු කොස්ට් එකකුත් යනවා. හදාගන්න තැනුත් හරි අඩුයි. අර තාම ලංකාවේ ලොකුවට පික්සල් ෆෝන් කියන එක ලොකු ප්‍රසිද්ධියක් නැති නිසා ටිකක් අමාරුයි. අර කමෙන්ට් සෙක්ෂන් එකේ එදා තිබුණා මොනවා හරි අවුලක් ගියොත් හදාගන්න ඉතින් සෑහෙන ටිකක් ඔව් අන්න ඒක ප්‍රශ්නේ. කාලයක් යනවා. ඉතින් අනිත් දේ තමයි ආවනේ මේ අපි දැන් හිතන් ඉන්නේ මේකට ඩිස්ප්ලේ එක දානවද නැත්නම් ෆෝන් එක දෙනවද කියලා. මේ ඉතින් අපි ඇත්තටම හිතුවා මේ ෆෝන් එක නේද මේ ඩිස්ප්ලේ කොස්ට් එක මේ ගාන අයින් කරලා මේ ෆෝන් එක සාමාන්‍යයෙන් සාධාරණ මුදලකට දෙන්න කියලා තමයි අපි බැලුවේ. ඉතින් ෆෝන් එක ඇත්තටම හොඳටම තියෙනවා කිසිම හීරීමක්වත් වෙලා නැහැ. ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් සාධාරණ ගානකට නේද මේ ඇත්තටම අපි මේක තියාගන්න නැහැ දැන් නම් මේ ඒ කියන්නේ ඕගොල්ලෝ මේක ගත්තොත් එහෙම යාළුවනේ ගන්න කෙනාට ඩිස්ප්ලේ එක නම් දාගන්නම් වෙනවා. ඒක අපි ඇත්තටම බල කරන්නේ නැහැ ගන්න කියලා. ඔව් අපිට මේ අර ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් අපෝ මේගොල්ලෝ කැඩිච්ච දෙයක් දෙන්න හදනවා කියලා. එහෙම එකක් නෙමෙයි. දැන් ඇත්තටම හරි ටිකක් හිතට අමාරුයි ෆෝන් එක දකින්නේ. ඔව් අන්නේ ඒකයි. මේක ආසාවෙන්ම ගත්ත ෆෝන් එක නිසා. මෙහෙමයි ඔයගොල්ලෝගේ කවුරු හරි ගන්නවා නම් එහෙමයි. නොගත්තොත් අපි දෙන්න ඉතින් ඩිස්ප්ලේ එක දාලා පාවිච්චි කරන්න පුළුවන් කාර්යයක්. ඔකටත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මේ බැලුවේ මේක වෙළඳ දැන්වීමක් නෙවෙයි. අර අපි කිව්වේ ෆෝන් එකෙන් මෙහෙම ප්‍රශ්නයක් වුණා. ඉතින් අපිට දෙන්න හිතනවා කියන එක විතරයි. විශේෂයෙන්ම මේක උනේ ඩිස්ප්ලේ මොකද්ද මේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකෙන් පස්සේ විතරමයි. නැත්තම් ෆෝන් එක කොහෙටවත් වැටිලවත් එහෙම නෙමෙයි. නෑ නෑ එහෙම අපි මේ බොරු කියලා කරන්න ඕනේ නෑ.
ඉතින් මේක මේ කවුරුට ගන්නවා නම් සාධාරණ මුදලට දෙන්නම් හැබැයි ඩිස්ප්ලේ මේ කරගන්න ඕනේ ඔව් ඩිස්ප්ලේ කොස්ට් එක සම්පූර්ණයෙන්ම අයින් කළා තමයි සාධාරණ ගානකට මේක දෙන්නේ මේ ආයිතින් බලන්න පුළුවන් චීස් කන්ඩිෂන් එකට පුහුණ එක තියෙනවා මේ අරක තමයි කේස් එක ඉතින් මේ මොකක්ද එහෙම තමයි සිද්ධිය ඉතින් මේ නේ එහෙනම් මේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මේ එහෙනම් අද අපි ගිහින් එන්න කට්ටියටම බයි සරණයි